අපි ගාල්ලට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 5 මාර විතර වෙලා. ගාල්ලෙන් අපි දැන් නුවරඑළිය බස් එක යන්න ඕන. නුවරඑළියෙන් තාම වලපැනට යන්න තියෙන්නේ. විනාඩි 15ක විතර බස් එක ගාල්ලට එනවා. ඉතින් කොල්ලෝ ටික ඔක්කොම පිටිපස්සේ සීට් එකට වෙලා මේ චිල් එකේ යන්නේ දුර ගමනක්. හැමිනිනවා. ඉතින් මේ ගාල්ල නුවරඑළිය බස් එකේ කිලෝමීටර් 300කටත් එහා දුරක් ඩවුන් සවුත්තල බීච් පහු කරගෙන හම්බන්තොට වියලිකලාප පහු කරගෙන අපි ටිකෙන් ටික කඳුකරයට ආවා. කලින් කොල්ලෝ ටික ඔක්කොම කිව්වට තීස අපිට සෙට්ටුනේ මගදී බණ්ඩාරවෙල. කැම්පස් ගිහිල්ලා වගේ බණ්ඩාරවෙලි. ඒ මීටරේ මම දැකලා නැද්ද? වැඩක් බලන් යන මිනිස්සු යන්නේ. පැය 8ක 9ක දීර්ඝ ගමනකින් පස්සේ අපි සුන්දර නුවරඑළියට ආවා. අපි දැන් පැය ගානක ගමනකින් පස්සේ නුවරඑළියට ආවා. දැන් සීදල නුවරඑළිය දැන් අපි දාල්ට කෑවා නුවරඑළිය. දැන් අපි නුවරඑළියෙන් යන්න ඕන වලබන. ඊට කලින් අපිට ගන්න බල්ට් එකක් තියෙනවා. හැමිනිනවා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න නැත්තම් වැඩකුත් නෑ. එදා නුවරඑළිය සීතල සෙල්සියස් අංශක 20ටත් වඩා අඩුයි. ගල් ගැහෙන හීතලේ දැන් කොල්ලොට යන්නේ කන්ද උඩදී අපිට උයන්න ඕන වෙන කෑමටි කරගණ්ඩ නූඩ්ලස් පැස්තා සොසේජර්ස් ඒරශන චිකන් උයන්න ඕන වෙන සෝස්වර්ග බට බීම ජාති පොඩිපොඩි ස්නැක් ඔයගේ අපේ සුපුරුදු කෑමටික අපි ගත්තා. දැන් කොල්ලොටික නුවරඑළියෙන් ගන්න ඕන බඩු ටික අරගෙන යනවා. මොකද වලපනේ ටවුන් එක පොඩි වලපනේ ෆුඩ්සිටි එකක් නැහැ. වලපනේට යන්න කලින් නුවරඑළියෙන් අවශ්‍ය බඩු ටික අරගෙන යන්න. පැය 12කටත් වඩා ගොඩක් මහන්සී ගමනකට පස්සේ අද අපි නවතින කබානකට ආවා. කොල්ලගේ ගිමුනේ දෙන්නේ නේද? මම කිව්වරම අනිත් කට්ටිය තාම ඇඟ හොදනවා. දිල්ෂාන් අයියයි ඉරන්ත් අයියයි වැඩ පටන් අරන් තියෙන්නේ. හරි ඔයා කෑවද කිය බස්සල ඇවිල්ලා මහන්සියට පොෂ්ෂ එකත් දාලා බඩ තද වෙන්න කාලා සැපසේ නිදාගෙනනිද්දී එකම එක ගස් ගෝතයෙක් මාරෑ දැන් එක විතර වෙලා තාම නිදාගන්න දෙන්න පට්ට කාර්දරයක් තියන්නේ. ටෝච් දැක්ගන් ඉන්න ගෝතයෙක්වල ගුඩ් මෝර්නිං හෝමිස්. මේ තමයි අපේ දෙවනි දවස. මේ පිටිපස්සෙන් පෙන්නේ අපි නතර වෙච්ච කබාන එක. මෙතන කබානස් දෙක තුනක්ම තියෙනවා. අද අපි නැවතුනේ මේ පිටිපස්සේ තියෙන කබාන එකේ. ඉන්නවාලට පෙන්නන්නම් කබාන එකට ඈතින් පේන view එක.
පාට්ටවුල් රැන්ඩම් වැඩ කළා දැන් ඉන්නේ ගෙදර. චරිතයක් කරනවා අන්නෝදේ සුපිරිමද. අතිශය සීරිය අදල්ලයක් හෙලෝ ගයිස් ඉතින් දැන් අපි නැවත ඉන්න තැනින් පල්ලෙහා ගල් ගුහාවක් තියෙනවා කිව්වා. එතන කට්ටිය අපි දැන් යනවා ගල් ගුහාව බලන්න. අපේ කට්ටිය බහිනවා. පොල්ලේ බලේ. මේක තමයි ගුහාව. කලින් කියන්නේ මම අතුලට යන්නේ කි නිදානයක් ගන්න. දැල්ලේම මට ඕන නිදානයක් කිරීමනේ. ඒක ඒ මිනිහා ඉන්නවා බලකල්ලන් ගියාද? බලක් තල්ලු කරානේ. මේ වගේ එකක් නෙවෙයි තල්ලු කරේ. අපි කෑම්පෙන්නයක් යද්දි අනිවාර්යෙන් වහිනවා. ඒක ස්වභාවික සම්මතයක්. ඒක එහෙම වෙන්නේ නැත්නම් ඒක ලොකු පුදුමයක්. දැන් අපි ඔයාලට පෙන්නන්නම් අපි ඉඳපු කබාන එකේ ඉන්ටීරියර් එක. මෙතන තියෙනවා ඩබල් සයිස් බෙඩ් එකක්. ඊට පස්සේ මෙතන පඩි වෙලා තියෙනවා. ඒක උඩට නැගලා. මෙතන තියෙනවා ඩයිනින් ඒරියා එකක් වගේ. කෑම කන ටේබල් එකක් තියෙනවා, සෝෆා එකක් තියෙනවා. මේක ලස්සන අයිටම් එකක්. හැබැයි ලිකර්ස් දානවා හිතන්නේ. ඊමාව පෝස්ටර්ස් ටිකක් කළා. මෙතන තියෙන ගතිමිර එක. ඊට පස්සේ මෙතනත් තිබ්බා ඩබල් සයිස් බෙඩ් එකක්. ලස්සන ආර්ට් වර්ක් එකක් තියෙනවා. උඩ කවුලින්ග්ස් තියෙනවා. ඒවෙන් ස්වභාවික වාතය. ඊට පස්සේ ලස්සනම view එක. මෙතන පඩි වෙලා කරා. view එක. මේ දෙපැත්තෙත් අර සෝල්ඩරේ වගේ කෑල්ලක්. මේ දෙපැත්තෙත් තියෙනවා ඩබල් සයිස් බෙඩ් එකක්. මෙතනත් අඳ ගාව තියෙනවා කවුලින්. ඊගෙනුත් හුලං එනවා. මාරම වයිබ් එකක් තියෙන මේ කපාන එකේ. ඊට පස්සේ මෙතන අවුට්ඩෝර් කෑල්ල. මේ තියෙන view එක මෙතන ඉඳන් ඉතින් ඔයාලට තේ එකක් බොන්න, කෑම කන්න, සින්දුවක් කියන්න ලස්සන view එකක් තියෙනවා වටේ. අපි ප්ලේස් එකේ නම පල්ලෙහෙන් මෙන්ෂන් කරලා තියන්න. ඉතින් ඈත view එක පේන්න මෙන්න මේ වගේ. දැන් කොල්ලෝ ටික හයික් එක පටන් ගත්තා. කොතලාවලට යන හයික් එක පටන් ගත්ත විතරයි. තියෙනවා ලොකු ස්ලොප් එකක්. කොල්ලෝ කාලෙකින් හයික් එකක් ගියකොට තින්දා කොල්ලොන්ට පොඩ හදි. මෙන්න මේ වගේ ලොකු ස්ලොප් එකක් තියෙනවා. ඔයාලා එනවා නම් වලපනේ ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකේ එතන ටොක්කේම තියෙන ඒ කට්ටියට කිව්වට පස්සේ ප්ලේස් එකට ගෙනත් දානවා. නැත්තම් වාහනේ ගෙනවා නම් එහෙමයි. ඒ පාර දිගේ දිගටම ආවට පස්සේ වම් පැත්තට තියෙන චූටි පාරක් උඩට යන්න. ඒක ස්ලොප් එක ගොඩක් වැඩි. ගෙදරකුත් හම්බෙනවා. මේ පාර දිගේ තමයි රැත වෙන හඳුරාද අපි යන්නේ. ඔයාලට වතුර අරන් එනවා නම් එහෙමයි. නැත්තම් කන්ද පටන් ගන්න තැනම පීල්ලක් තියෙනවා. එදින වතුර පුරව ගන්න පුළුවන්. පටන් ගන්න තැන මෙන්න මේ වගේ අමාරු පොත් තමයි ඉන්නේ. කන්ද තුනක්. දියල්. හරි මම. කොතලාගල.
හරිමගෙන අපි යනවා. ඒ වගේ පල්ලෙහා තිදරක් තියෙන එතන අංකල් කෙනෙක් ඉඳියා. ඒ වගේ මිනිස්සුන්ගෙන් පාර අහගෙන තමයි අපි යන්නේ. මොකෝ මේ කඳු උඩ අපි ගුවනක් දාන්න කියලා. අපි මේ නගින්න ඉතින් ඔයාලට බස් වල යද්දී අර කොළ පාටට තනින් තන පේන කඳු වැටි. ඒ කඳු වල මැදින් තියෙන පාරවල් වලින් තමයි අපි මේ නගින්නේ. මම හිතන්නේ මේක අපි ගියපු හයික් වලින් තවත් එක අමාරුම හයික් එකක් වෙයි. කොල්ලොන්ට දැම්මම හති. අපි හයික් ගැන පාර ගැන අපිට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. අපි පාර හොයාගෙන තමයි ආවේ. දැන් පොඩ්ඩක් අපි අතරමං වෙච්ච සිද්ධියක් වගේ තියෙන්නේ. අර පැත්තෙත් පේනවා කන්ද. මේ පැත්තෙනුත් කන්දක් තියෙනවා. අලිය කියලා මොකද්ද කොතලා කියලා මොකද්ද කියලා අපිට හොයාගන්න බැරුව ඉන්නේ. හිතුණා පාර ටිකක් අපිට පැටලිලා වයන්නේ පාතරමං ගුන්නේ නැහැ. ඊට පස්සේ මැදින් පාරක් අපිට හිටලා ආපහු යනවා ෆයිනස් කැලේ මැදි. අපි හිතනවා අපි යන්නේ හරි පාර කියලා. කන්ද නැගලා මහන්සි කොල්ල එනර්ජි ගන්නවා. මම චොකලට් වලින් තමයි කොල්ලොන්ට එනර්ජි එක හම්බෙන්නේ. චොකලට් කඳුරාගෙද්දි සුපිරි එනර්ජි බණ්ඩයක්. මම දින්න කි බොක්කම ගාවම මට තණ්හාවක් ආවා. එනර්ජි බාරයක් කනවද? දැන් අපි කොතලාගල හයික් එකේ භාගයකට ඇවිල්ලා තියෙන්නේ. කොල්ලෝ ටික හතියරනවා. වටේ ලස්සන view එකක් පේනවා. අපි භාගයක් ඇවිල්ලා කිව්වට කොතලාගල එන සමහර කට්ටිය මෙතන කැම්ප් කරනවා. මෙතනත් අවුලක් නැහැ. වටේ ලස්සන view එකක් පේනවා. වටේ පයින්ස් කැලෑව ගහකට කවර් වෙලා. ඔයාලට තව දුර හයික් එක යන්න අමාරු නම් මෙතනින් ටෙන්ට් ටික ගහගෙන එදාර කැම්ප් කරන්නත් පුළුවන්. ඔහොම තමයි සිද්ධිය තියෙන්නේ. අපි යනවා තවත් ලස්සන තැනක් හොයාගෙන උඩහට. මේ පැතිවල අර මේ පහත් බිම් කෙන්ද කඳු කඳු වගේ තියෙන නිසා මේ පැතිවල ගොවී තැන් කරන කට්ටිය මේ මගා කටයුතු කරන්නේ හෙල්මලු ක්‍රමයට. මෙතන පරණ ගොම වගේක් තියෙනවා. ඒ කියන්නේ මේ කැලෑවේ මී හරක් කුළු හරක් ඇති. ඉරන්ද පොඩ්ඩක් බලපන්. ඉරන්ද දැන් අපි අර තැන පහු කරලා කන්දක් නැගලා දැන් ආපහු කන්ද වැහැලා තව තැනක් හොයාගෙන යනවා. මේක තමයි අපි ෆස්ට් ටයිම් හයික් එක නැගලා අපි 10 ගහන්න කෑම්පින් කරන්න යන තැනට ආපහු කන්දක් බහිනවතා පළවෙනි වතාව. ඒ කියන්නේ අපි පීට කලින් හයික් එකක් නැගලා කෑම්ප් කරන්න යන තැනට මේ වගේ මෙහෙම කන්දක් බහගෙන ගිහිල්ලා නැහැ. මේ අපි ෆස්ට් ටයිම් මෙහෙම. ඇත්තට ප්ලේස් එක කීපන් ඇත්තනේ මෙතනින් බැහැලා ආයෙ කන්ද උඩට නගින්නත් ඕන. එහෙම සීන් එකක් තියෙනවා. පොඩි කන්දකුත් තියෙනවා. පොඩි කන්දක් තියෙනවා. එම අවුලක් නැහැ. ඒකට මේක වාසි අපිට ලොකු පල්ලමක් බහින්න තියෙනවා. ලොකු අවුලක් නැහැ. තවයන් ඉස්සරහට මීහරක් ඉන්නවා සෑහෙන්න. කියනවා. කොල්ලෝ ටික යනවා කැලෑමදී සුපිරිම view එකක් තියෙන. අපි දැන් පයිනස් කැලයක් පහු කරන් ආවා. ඊට පස්සේ අපිට වැඩි හොඳට තව ලස්සන තැනක් හොයාගන්න ඕන හින්දා අපිට කැලයක් අස්සෙනුත් එන්න වුණා. දැන් අපි යන තැනට පොඩි 360 view එකක් තියෙනවා. කොතලාගල කැම්පින් එන කට්ටිය වැඩි මෙතනට යන්නේ නැහැ.
මෙන්න මේ කැලේ පහු කරන් තමයි අපි ආවේ. ආඩ පිටිපස්සේ පේන ඇති. දැන් අපි යන් 10 ගහන දැනට. දැන් අපි ප්ලේස් එකට ආවා. කොල්ලෝ තව අර පැත්තට ගියා. තව ප්ලේස් තියනවාද කියලා බලන්න. මෙතන ටිකක් ඉඩමදි ටෙන්ට් ඔක්කොම ටික ගහන්න. වටේම තියෙන ස්ලොප් එක. වටේම තියෙන 360 view එකක්. එන්නාට view එක පෙන්නන්න. මේ පැත්තෙත් කඳු, මේ පැත්තෙත් කඳු, මේ පැත්තෙත් කඳු. වටේම කඳු. මේ තමයි ඉතින් කොතලාගල. හතරක් දීලා පාස් අර අතන පිටිපස්සේ තියාගත්තු දෙක අර ඇතුළට එකක් දාගත්තනේ බෑ. කෝ ඒක කඩපන් ආයෙට. අතන කඩපන්. හොරා මාට්ටු. කැරි හොරා මාට්ටු. කනවතෝ තෝ හරාම මරාගෙන කනද නැගන්නේ. කැරි ගෝතය. පෙන් ගාලා පැය භාගයක්වත් ගන්න ඕනේ නැහැ. අද සේරම වාගෙන මීදුම. අපි හිතුවටත් වඩා සෑහෙන්න කොතලාගල කන්ද ලස්සනයි. දැන් ඒ ලස්සන කුරුල්ල හැකින් බලමු. පංකජයියා බුරුගී කියන ටෙන්ට් එක ඇතුලේ අනිත් කොල්ලෝ වැඩ. දැන් වෙලාව හවස 5:06ත් අතර. අපි උයනවා වටේම මීදුම. ඔයාලට පේන ඇති වටේ කිසිම දෙයක් පේන්නේ නැහැ. සුදු පාටට මීදුම විතරයි පේන්නේ. ඕන්න ඉතින් දැන් අපි මේ මීදුම අස්සේ කොහොම හරි රෑ කෑම එක හදාගත්තා. අද රෑ කෑමට තියන්නේ පැස්තා එකක්. දැන් වෙලා 11යි 10 වගේ ඇති. එළිය හොඳටම වහිනවා. අපි දැන් නිදාගන්න දන්නේ. good night. good morning homies. කොල්ලෝ ටික නැගිටලා ඉන්නේ. දැන් සන්රයිස් එකත් වෙන ගමන් තියෙන්නේ. තාම වෙලාව 5:45 විතර. හිතන්නකෝ උදේ 5:45ට මෙච්චර එළියක්. කදුමුදුන් වලට මෙහෙම තමයි. මේ මොකද රිද්දක් කියලා කියනවා. පට්ට උළු මොනවා කරන්නේ? මේ පට්ට හුලන්නේ. තාමිර පායලා නැහැ. වටේ ලාවට බලාකුළු වලට ඉරේලිය වැටිලා තියෙනවා. කොල්ලෝ නැගිටලා තේ අදල්ලා ඇස්තේ දිල්ෂාන්. දියල්ලක් තියෙනවා පෙන්නන. අපි ටෙන්ට් ගහලා තිබ්බේ මෙතන. ඊට පස්සේ ටෙන්ට් වලට ඈතින් view එක පේනවා මෙන්න මෙහෙම දියල්ලක්. මෙතන මේ උඩින් වැටෙන්නේ කුරුඳුය. දැන් අපේ දිල්ෂාන් උදේට තේ හදන්න තමයි ලෑස්ති වෙන්නේ.
අපි ඉඳපු ටෙන්ටලින් නැගිට්ටහම අපිට ඈත පේන්නේ මෙන්න මේ විදිහට. මේ පේන්නේ පල්ලෙහා වලපනේ ටවුන් එක. සූම් කරන්න නැතුව ඇස් දෙකට මේවා නිකන් ගිනි පෙට්ටිය වගේ. දැන් අපි අපේ උදේ කෑම හදනවා අපේ දිල්ෂාන්. මේ අපි කලින් පාරවල හැමදාම උදේ අවුවේ කර වුණා පායනවා හොඳටම පායනවා මේ පාරේම නෑ නේ බා මේ පාර තනිකරම බැහි වලාකුළු වලින් පිරලා තියෙන්නේ වටේ මීදුම වැඩ මේ පේනවනේ කඳුවල මීදුම අපිට හොඳට සන්රයිස් එකක් බලා ගන්න බැරි වුණා උදේ පාන්දර ටිකක් පේන්න තිබ්බා ඊට පස්සේ වලාකුළු වලින් ඉර වැහිලා ගියා කාම් පරිසරයක් තියෙනවා වංගෙඩිගල කබරගල නාරංගල වගේ කඳුවල වයිබ්බල එකතුවක් මේ කොතලාගල කන්ද තියෙනවා ඇවිල්ල බලන්න දැන් ගයිස් අපි කොතලාගලෙන් යන්න තමයි හදන්නේ අපි හිටපු දැන හොඳටම ක්ලීන් කරලා පිරිසිදු කරලා ලුණු පොත්තක්වත් දාන්න නැතුව තමයි යන්නේ ඔක්කොම කුණු ටික අපි අරන් යනවා පල්ලෙහාට දැන් අපි කන්ද බහිමු අපි දැන් කන්ද බැහැලා වලබනේ ඉඳලා මහනුවරට යන්න ඕන අපේ වලපනේකමට මෙතන ඉවර කරනවා ටීසියා ටුවරින් කැම්පස් එකට ගියා දැන් අපි ඉන්න කඩවල අයි පස්සේ කාලේට යනවා දැන් එහෙනම් අපේ channel එක subscribe කරන්න like එකක් දාන්න like comment එකක් දාන්න බයි